අසේරබොන් එහෙනම් අදත් අපි කතා කරමු ඔයාලට විභාගයට ගොඩක් වැදගත් වෙන ප්‍රශ්න රටාවක් ගැන. එහෙනම් දැන් යා වීඩියෝ එකට. අපි එහෙනම් අද කතා කරමු වීචිවා පඤ්ඤන්. ඒ කියන්නේ පිහිටීම හා දිශාව. මේ ප්‍රශ්න රටාවට ලේසියෙන්ම මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕන වචන කිහිපයක් තියෙනවා. අපි එහෙනම් බලමු මේ වචන මොනවද කියලා. මුලින්ම හම්බෙන වචනේ තමයි වී. ඒ කියන්නේ උඩ. ඊජා කියන්නේ පුටුව. වී කියන්නේ උඩ. පුටුව උඩ. ඊළඟට අරේ. එහෙමත් නැත්නම් මිත්. ඒ කියන්නේ යට. මෙතන දින පුටුව. පුටුවට කියන්නේ ඊජා. ඊජා අරේ කියන්නේ පුටුව යට. එහෙමත් නැත්නම් මිත්. ඊළඟට හම්බෙන වචනේ තමයි අප්. ඒ කියන්නේ ඉදිරි පිට. මෙතන ගොඩනැගිල්ලක් තියෙනවා. කොන්මුල් අප් කියන්නේ ගොඩනැගිල්ල ඉදිරි පිට. ඊළඟට ත්වි. ඒ කියන්නේ පිටුපස. කොන්මුල් ත්වි කියන්නේ ගොඩනැගිල්ල පිටුපස. ඊළඟට හම්බෙන වචනය අන්. ඒ කියන්නේ ඇතුළත. කොන්මුල් අන් කියන්නේ ගොඩනැගිල්ල ඇතුලේ. ඊළඟට පක්. ඒ කියන්නේ පිටත. කොන්මුල් පක් කියන්නේ ගොඩනැගිල්ල පිටත. ඊළඟට යොප්. යොප් කියන්නේ එහා පැත්තේ. කොන්මුල් යොප් කියන්නේ ගොඩනැගිල්ල එහා පැත්තේ. ඊළඟට සායි. සායි කියන්නේ අතරමැද. කොන්මුල් සායි කියන්නේ ගොඩනැගිල්ල අතරමැද. ඊළඟට බෙන්චොක්. ඒ කියන්නේ වම් පැත්තේ. ඊළඟට ඔරන්චොක් දකුණු පැත්තේ. ඊළඟට හම්බෙන වචනේ තමයි කොන්නපෙයොන් මචන්පෙයොන්. ඒ කියන්නේ පාරෙන් එහා පැත්තේ. ඊළඟට හම්බෙන වචනේ තමයි ඊචොක්. ඒ කියන්නේ මේ පැත්ත. චෝචොක් කියන්නේ අර පැත්ත. කචොක් කියන්නේ ඔය පැත්ත. මොනචොක් කියන්නේ මොන පැත්තද. චන් කියන්නේ මහල්. හරි. අපි එහෙනම් මේ ටික තවත් මතක හිටින්න නැවත සැරයක් මුලින් ඉඳන් මේ වචන ටික පාඩම් කරගමු. මුලින්ම තියෙන්නේ වී. වී කියන්නේ උඩ. ඊළඟට අරේ. එහෙමත් නැත්නම් මිත් යට. ඊළඟට අප්. ඒ කියන්නේ ඉදිරි පිට. ඊළඟට ත්වි පිටුපස. ඊළඟට තියෙන්නේ අන්. අන් කියන්නේ ඇතුලේ. පක් කියන්නේ පිටත. ඊළඟට හම්බෙන වචනේ තමයි යොප්. යොප් කියන්නේ එහා පැත්තේ. ඊළඟට සායි. සායි කියන්නේ අතරමැද. ඊළඟට වෙන්චොක්. ඒ කියන්නේ වම් පැත්තේ. ඊළඟට ඔරන්චොක් දකුණු පැත්තේ. ඊළඟට කොන්නපෙයොන් එහෙමත් නැත්නම් මජන්පෙයොන් පාරෙන් එහා පැත්තේ. ඊචොක් කියන්නේ මේ පැත්ත. චෝචොක් කියන්නේ අර පැත්ත. කචොක් කියන්නේ ඔය පැත්ත. ඔනචොක් කියන්නේ මොන පැත්තද. චන් කියන්නේ මහල්. එහෙනම් අපි මේක ඔයාලට තවත් පැහැදිලි වෙන්න එහෙනම් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරලා බලමු. ඉස්සෙල්ලාම අපිට කියනවා කෙන්චල් සෝගා ඔදියේසයෝ. ඒ කියන්නේ පොලිස් ස්ථානය කොහෙද තියෙන්නේ? අපිට මේ පින්තූරේ බැලුවාම පොලිස් ස්ථානය තියෙන්නේ බැංකුව සහ තැපැල් කාර්යාලය අතරමැද. ඒක අපිට කියන්න පුළුවන් අන්හෙන්ගුවා උචේගුක් සායේ ඉස්සයෝ. ඒ කියන්නේ බැංකුව සහ තැපැල් කාර්යාලය අතරමැද තියෙනවා. අපි එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නය.
කියනවා අපාතගා ඔදියේ ඉස්සයෝ. ඒ කියන්නේ apartment එක කොහෙද තියෙන්නේ? apartment එක තියෙන්නේ රෝහලෙන් පාරෙන් එහා පැත්තේ. ඒකට අපිට පිළිතුරු දෙන්න පුළුවන් පියොන්වොන් කොන්න පියොනේ එහෙමත් නැත්නම් මජන් පියොනේ ඉස්සයෝ. ඒ කියන්නේ රෝහලෙන් පාරෙන් එහා පැත්තේ තිබෙනවා. අපි එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නයට. මේක අපි අහන්නේ කොපි ෂොපි ඔදියේ ඉස්සයෝ. ඒ කියන්නේ කොපි ෂොප් එක කොහෙද තිබෙන්නේ? කොපි ෂොප් එක තියෙන්නේ ආපන ශාලාවට පැත්තෙන්. ඒකට අපිට පිළිතුරු දෙන්න පුළුවන් සික්තන් යොප්පේ ඉස්සයෝ. ආපන ශාලාවට පැත්තෙන් තිබෙනවා. එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නය. මේක අපි අහන්නේ යග්ගුගි ඔදියේ ඉස්සයෝ. ඒ කියන්නේ පාමසිය කොහෙද තිබෙන්නේ? පාමසිය තියෙන්නේ ගොඩනැගිල්ල ඇතුලේ. ඒකට අපිට පිළිතුරු දෙන්න පුළුවන් කොන්මුල් අනේ ඉස්සයෝ. ගොඩනැගිල්ල ඇතුලේ තිබෙනවා. එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නය. අපි එහෙනම් බලමු ගොඩනැගිල්ලක් තුල ඉන්නකොට ස්ථානයක් කොහොමද හොයාගන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නය අහනවා පියොන්වනි ඔදියේ ඉස්සයෝ. ඒ කියන්නේ රෝහල කොහෙද තියෙන්නේ? රෝහල තියෙන්නේ 3 වෙනි තට්ටුවේ. ඒකට පිළිතුරු දෙන්නේ සම්චනේ ඉස්සයෝ. ඒ කියන්නේ 3 වෙනි තට්ටුවේ තිබෙනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි උචේගුගි ඔදියේ ඉස්සයෝ. ඒ කියන්නේ තැපැල් කාර්යාලය කොහෙද තියෙන්නේ? තැපැල් කාර්යාලය තියෙන්නේ ගොඩනැගිල්ලට පිටතින්. අපිට මේක උත්තර දෙන්න පුළුවන් කොන්මුරි පක්කේ ඉස්සයෝ. ගොඩනැගිල්ලට පිටතින් තිබෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි පියොන්නි ජොමි ඔදියේ ඉස්සයෝ. ඒ කියන්නේ පැය 24 වෙළඳසැල කොහෙද තිබෙන්නේ? ඒක තියෙන්නේ භූගත මහලේ පළවෙනි තට්ටුවේ. ඒක අපිට කියන්න පුළුවන් චිහා ඉල්චනේ ඉස්සයෝ. ඒ කියන්නේ භූගත පළමු මහලේ තිබෙනවා. හරි. අද කතා කරපු පිහිටීම හා දිශාව සම්බන්ධ වචන සහ ප්‍රශ්න ටික ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.